සාමාන්‍ය දැනුම, ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු. මෑතදී විවිධ බැංකුවලට බඳවා ගැනීමට ඇති තරඟ විභාගවලටත්, ඒ වගේම IBSL ආයතනයේ EPF විභාගවල බහුවර්ණ ප්‍රශ්න සඳහා තමයි අපි යොමුගත වෙන්නේ. අපේ මහනුවර IUP විද්‍යාලය විසින් නොමිලේ පැවැත්වීමට අදහස් කරන මේ දේශන මාලාවේ අංක 1 අද මම ඔබට ඉදිරිපත් කරනවා. පළවෙනි එක ශ්‍රී ලංකා මහා බැංකුව පාලනය වන වත්මන් පනත කුමක්ද? අපි දන්නවා 1949 අංක 58 මුදල් නීති පනතෙන් තමයි මහා බැංකුව මේ වෙනතුරු පාලනය. නමුත් 2023 අංක 16 දන්න ශ්‍රී ලංකා මහා බැංකුව පනත මගින් තමයි දැන් මහා බැංකුව පාලනය වෙන්නේ. ඊළඟ 2024-12 වෙනිදාට බලපත්‍රමාදී බැංකු සංඛ්‍යාව. එතකොට 24-12 වෙනිදාට බලපත්‍රලායි බැංකු තියෙනවා ලංකාවේ 30. එකෙන් විදේශීය හා දේශීය බැංකු වාණිජ්‍ය බැංකු 24යි. ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සන්නස ජාතික දිග්විජය බැංකුව, රාජ්‍ය උගත් ආයෝජන බැංකුව වැනි විශේෂ බැංකු 6යි. විශේෂයෙන්ම ජංගම ගිණුම් විවෘත කිරීමට හැකියාවක් නොමැති බැංකු අපි හඳුන්වන විශේෂීත බැංකු වශයෙන්. හොඳයි, ශ්‍රී ලංකා මහා බැංකුවේ වර්තමාන ප්‍රතිපත්ති පොලි අනුපාතය අපි දන්නවා. ශ්‍රී ලංකාවේ මෙතෙක් වෙනතුරු කියන්නේ 2024 නොවැම්බර් මාසයේ 27 වෙනි වෙනතුරු ලංකාවේ භාවිතා වුණු ප්‍රතිපත්ති පොලි අනුපාතික දෙකක්. නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතික සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික. මේ දෙකම ඉවත් කරලා නොවැම්බර් මාස 27 වෙනිදා ලංකාවේ දැන් තියෙන එක ප්‍රතිපත්ති පොලි අනුපාතිකය. ඒක තමයි overnight policy rate. ඒක දැන් තියෙන රේට් එක 7.75. ඊළඟට බලපත්‍රලාභී මුල්‍ය සමාගම් සංඛ්‍යාව කීයද? දැන් බලපත්‍රලාභී කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් තැන්පත් බාර ගැනීම වැනි කටයුතු කිරීමට අනුමත දීපු මුල්‍ය සමාගම්. එවැනි සමාගම් 24-12-31 වෙනිදා තියෙනවා 34. ඒ වගේම අපි දන්නවා හැම මුල්‍ය ආයතනවලම තැන්පත් බාර ගන්න බෑ මහජනතාවට. මහජනතාවගෙන් තැන්පත් බාර ගැනීමට බලයලත් මුල්‍ය ආයතන මොනවාද? බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුල්‍ය සමාගම්, සම්පකාර සමිති පවත්වාගෙන ග්‍රාමීය බැංකු, සමෘද්ධි බැංකු හා සම්පකාර ණය දෙන සමිති වලට විතරයි මහජනතාවගෙන් තැන්පත් බාර ගන්න පුළුවන්. දැන් මේ දරුවන්ගේ ඉගෙනෙන් දැනට EPF කරනවා කියලා මම දන්නේ නැහැ. නමුත් ඔබ බැංකුවකට යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ EPF එක්සෑම් එකේ ඉතා වැදගත්. මේකේ පළවෙනි දෙවෙනි දෙකෙන් පස්සේ 3-4 අධ්‍යයනවලදී ඔබ උපාධියක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි සෑම සෙනසුරාදාම ඔන්ලයින් සහ ෆිසිකල් පන්ති තුලින් ඔබට මේ විභාගය අවශ්‍ය තීරුව පහසුකම් සලසනවා. මධ්‍යම පළාතේ IBSL ආයතනයේ අනුමත එකම ආයතනය තමයි IFB කොලෙජ්. හොඳයි, බලයලත් බැංකු පාලනය ආදීත්‍යනය කරන පනත කුමක්ද? ඒ පනත තමයි 1988 අංග 30 දරන බැංකු පනත. ඊළඟට බැංකු අතර ඉහළ ප්‍රමාණයේ වටිනාකම් හුවමාරු වන පද්ධතිය කුමක්ද? දැන් විශේෂයෙන් දැන් මේ ඩිජිටල් කරණයක් ආවට පස්සේ ලංකාවේ ආයතන ඔස්සේ විවිධ පද්ධති ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉහළ ඒ පද්ධති බොහෝ වෙලාවට සුළු වටිනාකම් සඳහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් බැංකුව අතර තියෙන ඉහළ ප්‍රමාණය වටිනාකම් හුවමාරු වන පද්ධතිය තමයි RTG, Real Time Gross Settlement. තත්කාලීන දල පියුම් පද්ධතිය. මේක තියෙන විශේෂත්වය තමයි මේ පද්ධතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා මහා බැංකුව. විශේෂයෙන් අපේ රටේ තියෙන ප්‍රධාන වාණිජ්‍ය බැංකු
විශේෂ මුල්‍ය ආයතන, ඒ වගේම ජාතික ස්ථිර මුල්‍ය සමාගම්, ජාතික ස්ථිර බැංකුව වගේ ආයතන වල ජංගම ගිණුම් පවත්වාගෙන යන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුව. අන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ජංගම ගිණුම් හරසා බැර කිරීමෙන් තමයි මේ තත්කාලීන දල පියවතුම් පද්ධතිය ක්‍රියාත්මක. මේකේ තියෙන විශේෂය තමයි ඒ අවස්ථාවේ ක්ෂණිකවම එක් බැංකුවකින් තවත් බැංකුවකට ඒ මුදල් ගොමාරුව සිදු වෙනවා. මේ ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඊළඟට තියෙන කුඩා ප්‍රමාණයේ ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන් වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන පද්ධතිය. විශේෂයෙන් දැන් ඩිජිටල් කරණය ඔස්සේ බැංකු කටයුතු කිරීම නිසා දැන් අලුත් පද්ධති වලින් තමයි ගනුදෙනුකරුවෝ කටයුතු කරන්නේ. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් ඒ කියන්නේ ඔය විවෘත බැංකුවල කියන්නේ මොබයිල් ෆෝන් එකක් හදා තමන්ගේ බැංකු කටයුතු කරගන්න. ඒ වගේම යම් කිසි පුද්ගලෙක් තමන්ගේ ළඟ තියෙන ATM කාඩ් වලින් වෙනත් බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ගන්නවා නම් ඒ සියලුම කටයුතු වල මුදල් වමාරු යොදිත වෙන්නේ මෙන්න මේ කොමන් ඉලෙක්ට්‍රොනික පන්සාන්තර ස්විච් කරා. මේක තමයි දැන් රටේ වල භාවිත වන කුඩා ප්‍රමාණයේ ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන් භාවිත වන වැඩිම ඩිජිටල් පද්ධතිය තමයි මේක. හොඳයි, ඊළඟට මුදල් ආයතන වල තැන්පත් ආරක්ෂා කරන තැන්පත් ආරක්ෂණ අරමුදල යටතේ එවැනි ආයතනයක් බංකොලොත් උපස්ථානදී ගනුදෙනුකරුට කියවන උපරිම මුදල කීයද? ඒ කියන්නේ දරුවනේ ශ්‍රී ලංකා මහ බැංකුව වලදීදී මුල්‍ය ආයතන සමගම කාර්තුවකට තමන්ගේ රත්න වාරිකේ ගෙවලා ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන මේ තැන්පත් ආරක්ෂණ අරමුදලට දායක වෙනවා. එහෙම ඒ දායක වුණාට පස්සේ යම් වෙලාවක ඒ මුල්‍ය සමාගම හෝ බැංකුව යම් විදිහක බංකොලොත් තත්ත්වයකටපත් වුණොත් ඒ ආයතනයේ ඉන්න ගනුදෙනුකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ යම් කිසි මුදලක් ගෙවනවා. මගේ ප්‍රශ්නේ ඒ ගනුදෙනුකරුවන්ට ගෙවන උපරිම මුදල ලක්ෂ 11යි. ඊළඟට දැන් ලංකාවේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික ගනුදෙනු කියන එක දැන් දිනුවෙමින් යනවා. දැන් රජය පවා ඩිජිටල් ගනුදෙනු පැත්තට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දැන් අලුත් ක්‍රමයට උසාවියට උනත් පුළුවන් ඩිජිටල් කරණය ඔස්සේ යම් දේවල් ඉදිරිපත් කරන්න. ඊළඟට ජාත්‍යන්තර ගනුදෙනු කරන්න පුළුවන් ඩිජිටල් අත්සන යොදාගෙන යුසුම් අත්සන් කරන්න. රජයේ කටයුතු වලටත් මේ ඩිජිටල් කරණය යටතේ ගනුදෙනු කිරීමට සහ අත්සන්ත වීමට ඵලය දීලා තියෙන මේ සියල්ලක්ම කරන්න මේ ඩිජිටල් ගනුදෙනුට බලය ලැබිලා තියෙන 52කින් එකක් තමයි 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික පනත. අනිත් එක තමයි 2018 අංක 25 දරන ඉලෙක්ට්‍රොනික පනත. මේ 52කින් තමයි නීති අනුව බලය ලැබිලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික යටතේ යුසුම් ඉලෙක්ට්‍රොනික අත්සන පිළිගැනීම සඳහා. හොඳයි, මම දැන් ඔබතුමාලට ඉදිරිපත් කරේ පළවෙනි පාඩම මම ආචාර්ය S.W. කමගේ මහජන බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී, ඒ වගේම IAP ආයතනයේ විද්‍යාත්මක, ඒ වගේම මම ත්‍රිදෙණිය විශ්වවිද්‍යාලයේ PhD සහායකයන් අධ්‍යක්ෂ මණ්ඩල සමාජික. එනිසා දරුවනේ අපි මේ පාඨමාලාවෙන් පස්සේ ඔබට අපි දෙවෙනි සහ තුන්වෙනි වශයෙන් අපි අඛණ්ඩව මේ වැඩ පිළිවෙල අපි ශිෂ්‍යයින්ට කරන්න යන තමයි අපේ ආයතනය. බොහොම ස්තුතියි.